දවසක් අපි දැන් ඉන්නේ නුවරඑළිය නගරයේ. මේ සීතල නුවරඑළියේ අපිට දකින්න ලැබෙන එකම එක පෙරහැර මේක කිව්වොත් නිවැරදියි. සාමාන්‍ය අපිට පෙරහැරක මුලින්ම දකින්න ලැබෙන්නේ කසකන්නායම. නමුත් මේ පෙරහැරේ යක්ෂයෙක්ගේ රූපයක් අපිට ඉස්සරහින්ම ගමන් කරන පේනවා. ඉතින් ඒ සද්ද මොකක්ද කියලා මේ කවුරුත් දන්නවා. ඒ තමයි වුණ වෙඩි. ඉතින් මෙහෙම දෙයක් පෙරහැරක ඇත්තටම දකින්න ලැබෙන ඉතාම කලාතුරකින්. දැන් අපිට තවත් විශේෂ අංගයක් දකින්න ලැබෙනවා. පුංචි දරුවෝ තමන්ගේ බයිසිකල් ලස්සන සරසගෙන පෙරහැරට අමුතුම අලංකාරයක් ගෙන දෙනවා. ඇත්තටම ලස්සනයි. දැන් අපිට දකින්න ලැබෙන්නේ කසකන්නායම දර්ශනය. ඔන්න දැන් අපිට තවත් ලස්සන දර්ශනයක් ඈතින් තියෙනවා. ඉතින් මේ වගේ හැකියාවන් දක්වන්න විශේෂ පුහුණුවක් අවශ්‍යයි. ඉතින් අපිට පේනවා කුඩා දරුවෝ පවා ලස්සන රංගනය දෙනවා. ඉතින් විශේෂයෙන් ඔබට සිහිපත් කරන්න ඕන දිගටම එන්න කියලා. සම්පූර්ණ පෙරහැර අවසන් වෙනකම් මේ විදිහට තියෙනවා. ඔබට මේ සම්පූර්ණ අත්දැකීම ලබා ගන්න පුළුවන් අපිට සමග විශ්වාසයි. ඇත්තටම කියන වචන ඉතාම ලස්සනයි. ඔයාලට ඒක පේනවද? අපිට මේ තියෙන්නේ පුංචි දරුවෙක්. කිසි බයක් නැතුව කන්න ගරන් බලන්න නරකම නෙවෙයි. ඉතින් නැවතත් කියනවා දිගටම රැඳී ඉන්න කියලා. පෙරහැරේ ලස්සන දර්ශන ඔබට තව තවත් දැනගන්න පුළුවන් වගේම ඉදිරියට අලි කීප දෙනෙකු අපිට දකින්න ලැබෙනවා.
ඉතින් ඒ හින්දා රෙඩී සිටින්න කියලා අපි මතක් කරනවා. දැන් අපිට පේන්නේ බෞද්ධ ධජයි. ඉතින් මේ බෞද්ධ පඩි සමග මේ පෙරහැරේ ආගමික විශේෂත්වය සිහිපත් කරනවා. වසන්ත උදාවයි දහම් අමාවයි යන තේමා යටතේ 15 වෙනි වතාවට තමයි මේ පෙරහැර මේ විදිහට වීදි සංචාරය කරන්නේ. ඉතින් අපිට පේනවා ඉතාම අලංකාර බුද්ධ ප්‍රතිමාවක් නොයෙක් මල් පූජා යටතේ පෙරහැරේ වඩම්මනවා. ඊට පිටිපසින් නර්තන කණ්ඩායම් ඉතා මනරම් කම්කරු නර්තනයන්ගේ පූජාවන් පවත්වමින් මේ පෙරහැර තවතත් වර්ණවත් වෙනවා. ඉතින් දැන් අපි කවුරුත් බලා හිටිය දර්ශනයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඔඩවල පද්දමින් අලංකාර ලෙස රංගනයේ දෙමින් සැරසී යන මේ හස්තිරාජයා. ඉතින් මේ පෙරහැර තවත් වර්ණවත් කරනවා. දැන්ම දකින්න ලැබෙන්නේ තවත් විශේෂ නර්තනයක්. වේවැල් නර්තන කණ්ඩායම් තමයි මේ පෙරහැර වර්ණවත් කරමින් දෙංගමන් කරන්නේ. දැන් අපිට දෙවෙනි හස්තිරාජයා දකින්න ලැබෙනවා. කලින් වගේම ලස්සන සරසලා ඉතින් ආ කියන්න දෙයක් නැහැ. පෙරහැර තවත් වර්ණවත් කරනවා. ඒ වගේම නැවත දවස් සිහිපත් කරනවා දිගටම රැඳී සිටින්න කියලා. කවුරුත් බලා හිටිය දර්ශනයක් තමයි දකින්න ලැබෙන්නේ. ඒ තමයි ධාතු කණ්ඩුවල එකත් හස්තිරාජයා.
තේජාන්විතව ගමන් කරනවා. ඇත්තටම කිව්වොත් පෙරහැරේ මූලිකම අංගය විය යුත්තේ මෙයයි. ඒ තමයි බුදුන් වහන්සේගේ ජීවමාන ගෞතම වහන්සේලා මේ විදිහට අලංකාර පෙරහැරකින් වැඩමවීමයි. ඉතින් එහෙම වඩම්මද්දී මේ සිදු කරන සියලු නැටුම් ගැයුම් වේවුම් සියල්ලම ඒ බුදුන් වහන්සේ උදෙසා කරන උපහාරයක් ලෙස සැලකෙනවා. දකින්න ලැබෙන්නේ නැටුම් කණ්ඩායම්ගේ පැමිණීමයි. ඉතින් මේ මොහොත අපේ රටට ආවේනික අපේ රටේ සංස්කෘතිය විදහා දක්වන මොහොතක්. ඉතින් නැටුම් කණ්ඩායම් සමග පැමිණෙන්නේ රාජකීය යෙදමින් සැරසූ නිලමේවරුනි. දකින්න ලැබෙන්නේ අවසාන නැටුම් කණ්ඩායම. ඉතාම අලංකාර වුණ නැටුම් රංගනයක තමයි දෙන්නේ. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් නැරඹු ඔබට සුබ දවසක් වර්තනා කරනවා. නැවත මේ වගේ ලස්සන පින්කමකින් අපි හමු වෙමු. තෙරුවන් සරණයි.